ඔයත් පාඩම් කරන වෙලාවට කටපාඩම් කරන කෙනෙක්ද? කටපාඩම් කරලා ඒක දීර්ඝකාලීනව මතක තියාගන්න වගේම විභාගයකට ගිහිල්ලා සාර්ථකව පිළිතුරු ලියන්නේ කොහොමද? ඒ ගැන තමයි මේ වීඩියෝ එක. අපි පාඩම් කරනකොට කරන්නේ වැඩිපුර කටපාඩම් කරන එක. පොතක් බලාගෙන එක දිගට ඒක කටපාඩම් කරගන්නවා. කටපාඩම් කරගෙන ගිහිල්ලා විභාගෙට ලියනවා. ඉතින් ඔයා හිතනවද ඔයා කටපාඩම් කරලා විභාගයකට ලිව්වහම ඒක ඔයාට සාර්ථක වෙයි කියලා? ඇත්තටම කටපාඩම් කිරීම සාර්ථක දෙයක් නෙමෙයි. කටපාඩම් කරාම ඔයාට නිර්මාණාත්මක පිළිතුරක් ලියන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයා කටපාඩම් කළ යුතු දේවල් වෙනම තියෙනවා. අපිට කටපාඩම් කරන්න පුළුවන් ගාථා, එතකොට කවි, ඒ වගේම සූත්‍ර, මේ වගේ දේවල් නම් කටපාඩම් කරගන්න එක ලේසි. ඒවා කටපාඩම් කරලා මතක තියාගන්න පුළුවන්. හැබැයි මේ කටපාඩම් කරන දේවලුත් දීර්ඝකාලීනව මතක තියාගන්න නම් ඔයා එක කටපාඩම් කරලා මතකෙන් ලියන්න පුරුදු වෙන්න ඕනේ. ටික කාලයක් මෙහෙම කරනකොට ඔයාට ඒක දීර්ඝ කාලයක් මතකෙ හිටිනවා. හැබැයි කවි, ගාථා වගේ දේවල් කටපාඩම් කරාට ඔයාගේ විෂය කරුණු කටපාඩම් කරලා හරියන්නේ නැහැ. කටපාඩම් කරනවට වඩා ඔයා හොඳින් කියවලා අවබෝධ කරගෙන ඔයාම තේරුම් අරගෙන ඒවා මතකේ තියාගන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. එහෙම මතක තියාගත්තාම ඔයාට පුළුවන් වෙනවා සාර්ථක පිළිතුරක් ලියන්න. විභාගයකදී හොඳ නිර්මාණාත්මක පිළිතුරක් ලියන්න වගේම හොඳ රෑන්ක් එකකට යන්න, හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න ඒක ගොඩක් ඉවහල් වෙනවා. මේ කටපාඩම් කරන එකේ අවාසියත් තියෙනවා. මොකද දන්නවද? ඔයා කටපාඩම් කරගෙන ගියාම ඒක ඔයා ඒ කටපාඩම් කරගත්තු පිළිවෙලට තමයි මතක තියාගන්නේ. ඒක ඔයාට ලොකු අවබෝධයක් නැහැ. ඉතින් හදිසියෙවත් විභාගෙට ගිහිල්ලා එක වචනයක් දෙකක් අමතක වුණොත් ඔයාට එතනින් එහාට පිළිතුරු ලියා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා කොහොමටවත් කටපාඩම් කරලා නම් විභාග වලට යන්න සූදානම් වෙන්න එපා. හොඳම දේ තමයි ඔයාගේ විෂය කරුණු හොඳින් කියවලා දෙපාරක් තුන් පාරක් කියවලා ඔයාම බුද්ධියෙන් අවබෝධ කරගෙන ඔයාම ඒ ගැන අධ්‍යයනය කරලා මතක තියාගන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. එහෙම කරාම ඔයාට හොඳ සාර්ථක පිළිතුරු ලියන්න හැකියාව ලැබෙනවා. ඉතින් අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරේ පාඩම් කරනකොට කටපාඩම් කරන එක කොහොමද කරන්න ඕනි කියලා. එහෙනම් ඉතින් මං හිතනවා ඔයාලට අද මගේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් ආයෙත් දවසක වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න ඕනේ. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්.